හරි පුතේ ඔයගලන්ට මාව ඇහෙනවා ඇති කියලා මං හිතනවා. හරි ඇහෙනවා නේද හැමෝටම? ඇහෙනවා නේද? පොඩ අත උස්සන්න ගහනවනම් ටක් ගාලා. ඇහෙනවා නේද හැමෝටම? පොඩ අත උස්සන්න ටක් ගාලා ඇහෙනවා අත උස්සන්නකෝ. ඉක්මන් කරන්න පුතේ. ඔය වැඩි වෙලාවද කතා කරන්නේ? හරි. වටිලා ඇහෙනවා. හරි අහගන්න. පුතේ මේ ආරම්භයක් ගන්නේ ඔයගොල්ලන්ට අපි මේ විශේෂ වැඩසටහන සම්බන්ධව කතා කරන්න හදන්නේ. හරි. එහෙනම් ඉස්සෙල්ලාම හැමෝටම ආයිබෝවන් තෙරුවන් සරණයි සුබ රාත්‍රියක්. එතකොට දැන් පුතේ අහගන්න හොඳට මේ කියන දේවල් ටික හරියට අහගන්න ඔළුවට දාගන්න. දැන් අපේ දැන් මෙතන ඉන්නවා ෆස්ට් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි කරන 2025 උසස් පෙළ විභාගයට පෙනී සිටින ළමයි. හරිද? ඕගොල්ලෝ. ඕගොල්ලෝ භූගෝල විද්‍යාව හරි ඉතිහාසය හරි කරන ළමයි තමයි මෙතන ඉන්නේ. හරිද? මගේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නා ඉන්නවා, සම්බන්ධ වෙන ළමයි ඉන්නවා. එතකොට කොහොම නමුත් දැන් අපේ වැඩසටහන ගැන තමයි මට කියන්න ඕන වෙන්නේ. මෙතෙන්දි මම කතා කරන්නේ. එතකොට ඉතිහාසය සහ භූගෝල විද්‍යාව කරන ඔයාට හරිද? මාස 5ක් ඇතුළත නේද අපේ ස්පීඩ් ඩිවිෂන් එකක් යනවා ස්පෙෂල්. එතකොට මේකේ අපි විශේෂයෙන්ම කතා කරන දේවල් ටික ඉතිහාසය සහ භූගෝල විද්‍යාව විෂය නිර්දේශය සිලබස් එක ඉවර කරන එක. හරි. ඊට පස්සේ අපි මේකේ පේපර් ක්ලාස් එකක් යනවා. ඊට පස්සේ තියරි ටික හරියට ඔයගොල්ලන්ට ඔළුවට දාගන්න ඒ තියරි ටික දෙනවා. රිවිෂන් පාර්ට් එකක් යනවා. ඊට මේ සියල්ලම ආවරණය වෙන ක්ලාස් එකක් තමයි ඔය මාස 5න් රෑන්ක් එකකට ගිහිල්ලා රෑන්ක් එකක් එක්ක කැම්පස් යමු කියලා මං ගෲප් එකක් හදලා මේ වෙනකොට තියෙනවා. ඒකේ ළමයි සම්බන්ධ වෙනවා මේ වෙනකොට. දැන් ඔයගලන්ට අද මේ දැනුවත් කිරීමේ වැඩසටහනක් තමයි මෙතන ගත්තේ. හරිද? මේක අහගන්න. හරි. අහගන්න. එතකොට මේ ක්ලාස් එක ඇතුලේ මම ওই දේවල් ටික කරනවා. එතකොට රිවිෂන් එකක් තියරි සහ පේපර් ඔය ටිකම යනවා මේ. හරිද? එතකොට අපිට ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවල සමහරට ඔක්තෝබර් අන්තිම නැත්නම් නොවැම්බර් මුල වගේ ඒ කාල පරාසය තුල එක්සෑම් තියෙනවා ඔයගොල්ලන්ට. ඒක හරියටම තාම අපිට ඔය එක එක ගෲප් වල අනම්මනම් ෂෙයා වුණාට හරියටම කියන්න බෑ ඔක්තෝබර් තියෙන කතාව තමයි යන්නේ. හරිද? කොහොම වුණත් ඒකට ලැහැත්ති වෙන්න වෙනවා. එතකොට ඔක්තෝබර් වෙනකොට අපි සැප්තැම්බර් මාසයේ වගේ වෙනකොට අපි අපේ වැඩසටහන තුල කතා කරන්න දේවල් ටික කතා කරලා ඉවරයි. එතකොට ඔයගොල්ලෝ එක්සෑම් එකට සූදානම් කරලා අහවර කරනවා. එතකොට කොහොම වුණත් මේ වැඩේට සම්බන්ධ වෙන්න ඔයගොල්ලන්ට කාලය දිනා පුතේ මේ සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? එක්සෑම් එක දක්වාම සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මුලින් ආවොත් ඔයාලට වැඩ ටික ලස්සනට කරගන්න පුළුවන්. හරිද? මේ මාසේ ඉඳන් අපි බඳව ගැනීම කරනවා. එතකොට ඔයාලට පුළුවන් අපි මේ මාසේ කියන්නේ මේ මාසේ 10 වෙනිදා දක්වා ඔයාලා ලියාපදිංචි වෙන්න පුළුවන්. මේ විස්තර සියල්ලම ගෲප් එකට අපේ ඊට පස්සේ WhatsApp channel එකට ඒ සියලු දැනුම් දීම් ටික කරනවා. මේ වෙනකොට කරලත් තියෙනවා. ඔයගොල්ලෝ දැකලත් ඇති. එතකොට මේ අපේ රිසල්ට් ගැන කිව්වොත් 2024 දැන් මම ක්ලාස් පටන් ගන්න ලොකු කාලයක් නෑ පුතේ 2022 22 23 24 ඔය බැච් තුන තමයි මම කැම්පස් යවලා තියෙන්නේ 21 බැච් එක පොඩි කාලයක් රිවිෂන් එකක් කරුවා හරිද 22 23 24 හරිද එතකොට ඔය බැච් තුනක් මේ වෙනකොට අපි සූදානම් කරලා රිසල්ට් දාලා තියෙනවා හරිද ලංකාවේ මම කරන්නේ ඕල් අයිලන්ඩ් ක්ලාස් එකක් විතරයි හරිද මම ඔයවත් ෆිසිකල් ක්ලාස් මේ වෙනකොට කරන්නේ නුවර ප්‍රදේශයේ මම ෆිසිකල් ක්ලාස් කෙරුවා ඊට කලින් හරිද එතකොට දැන් නවත්තලා තියෙනවා දැන් මම ඔන්ලයින් විතරයි කරන්නේ ඕල් අයිලන්ඩ් ක්ලාස් එකක් විතරයි මගේ යන්නේ ඒකට මේ ඕගොල්ලන්ගේ 25 26 27 එක්සෑම් ලියන නංගි ළමයිලා ඉන්නවනේ ඒගොල්ලන්ටත් කියන්න පුළුවන් සර්ගේ පන්තියට සෙට් වෙලා බලන්න කියලා. හරිද? එතකොට අපේ වැඩේ ගැන කතා කරමු මම කිව්වා මාස 5 වැඩේ ගැන. එතකොට අපිට මේ මාස 5 ඇතුළත අපිට ඉතිහාසයේ විෂය ගත්තොත් ඒ ඉතිහාසයේ විෂය තුල හරිද? අහගන්න ජෝග්‍රෆි මෙතන කතා කරන්නේ නැහැ කියලා යන්න බෑ කතා කරනවා.
ඉතිහාසය ජෝග්‍රෆි කරන සියල්ලටම තමයි කතා කරන්නේ. මම උගන්වන්නේ ඉතිහාසයයි භූගෝල විද්‍යාවයි. ඒ වගේම මේ පන්තියට සම්බන්ධ වෙලා ඔයගොල්ලෝ ඉස්සරහට ඉන්නකොට අපි දැන් මම කරන්නේ විෂයන් දෙකක් වුණාට ඕගොල්ලෝ කරනවානේ විෂයන් තුනක් එක්සෑම් එකට නේද? විෂයන් තුනක් කරන්න එපා. මේ විෂයන් තුන උපරිම අපි කියනවා සාමාන්‍ය 90කට එහා ලකුණු. ඒ +1කට නේද? මේ තුනේම විෂයන් තුන මොකක් හෝ වේවා. මේ විෂයන් තුනේ උපරිම ලකුණකට යන්න මම සපෝට් කරනවා. මම කරන්නේ දැන් මගේ සාමාන්‍ය ඉතිහාසයේ භූගෝලයේ පන්ති දෙකටම සම්බන්ධ ළමයි ඉන්නවා. හරිද? භූගෝල විද්‍යාව විතරක් කෙනා ඉන්නවා. ඉතිහාසයේ පන්තියේ විතරක් කෙනා ඉන්නවා. කොහොම වුණත් ඒවල අනිත් විෂයක් තියෙනවා තව විෂයන් ඔයා කරන මගේ පන්තියට සම්බන්ධ වෙන විෂය ඇරෙන්න තව විෂයන් දෙකක් හෝ තුනක් නැත්නම් එකක් හෝ තියෙන්න පුළුවන්. හරිද? එතකොට මේ විෂයන් තුනට කියන මේ විෂයටත් මම ඔයාලට සපෝට් එක දෙනවා. දැන් අපේ අනුමාන ලබා දීමේ වැඩසටහනකුත් යනවා. දැන් ළඟදී මේකත් පටන් ගන්නවා. එතකොට ඒකෙදි ඔයගොල්ලන්ට විශේෂයෙන් අනිත් විෂයන් වල දැන් සිංහල ඊට පස්සේ මීඩියා කරන ළමයි ඉන්නවා, BC කරන ළමයි ඉන්නවා, සෞන්දර්ය විෂයන් කරනවා ඊට පස්සේ ඔයගොල්ලෝ ගෘහ විද්‍යාව වගේ විෂයන් ඊට පස්සේ ලොජික් වගේ විෂයන් වගේ විෂයන් ගොඩාරියක් තියෙනවා ආර්ථික විද්‍යාව වගේ විෂයන් තියෙනවානේ ඒ ගිය අවුරුදු වලත් අපි බලනකොට සාමාන්‍යයෙන් දැන් මම ළමයි අතර ටිකක් ප්‍රසිද්ධ වෙලා තියෙන ළමයි අතර මම දන්නේ සාමාන්‍ය සුකුන්තර කියලා අනුමාන සම්බන්ධව තමයි ගොඩක් දුරට දන්නේ මම කරන විෂය සම්බන්ධව ගොඩක් අය දන්නේ නැහැ හරිද මම මොනවද කරන්න කියන විෂය උසස් මොනවද උසස් පෙළ කරන්න කියලා ගණන්නේ මොනවද කියලා දන්නේ නැහැ පෙළක් අය දැන් මම දන්නේ අනුමාන දෙනවා කියන එක හරිද ඔයගොල්ලොත් එහෙම අහලා ඇති සමහරවිට විෂයන් කලා විෂය ධාරාවේ විෂයන් බොහොමයකට අනුමාන දෙනවා. හරිද? ඒක ඕගොල්ලන්ට ලොකු වාසියක්ම අපේ පන්තියට සෙට් වෙලා. ඒතකොට මේ විෂයත් ගොඩ දා ගන්න ගම මේ ප්‍රශ්නයකට යන්න උදව් කරන අතරම අනිත් මගේ පන්තියට ඍජුවම සම්බන්ධ වෙලා ඒ වැඩේත් කරගන්න පුළුවන්. ඒක මගේ පන්තියට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා නෑ. අර අනුමාන කොටස් ටිකේ ලබා දෙන ඒවා අපි ක්‍රමවත් වැඩපිළිවෙලකට කරනවා මේ සැරේ ගිය සැරේට වඩා විධිමත් විදිහට ටිකක් ඒක වෙනස් වෙයි ගිය පාර හැමතැනම ෂෙයා වෙලා අනම්මනම් කේස් ගොඩක් ගියා දැන් මේ සැරේ ටිකක් විධිමත් අනුමාන ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න හදන්නේ ඒක පොඩක් වෙනස් වෙයි ගිය සැරේට වැඩිය මොකද දැන් ළමයිට ගොඩක් අයට දැන් මම ගිය පාර ගෲප් එක හදලා තිබුණා අපේ ගෲප් එකක් හදලා තිබ්බ අනුමාන ගෲප් එකක් ඔය ළමයි දන්නවත් ඇති සෙකන්ඩ් ෂයි කරන තර්ඩ් ෂයි කරන ළමයි මගේ පන්ති වලට ආපු නැති අනුමානෙම ගත්ත ළමයි දන්නවා ඇති ගෲප් එකේ කොහොමද 1000ක් ආසන්න ප්‍රමාණයක් වගේ හිටියා ගෲප් එකේ. නේද ගෲප් එකේ විතර. ඊට පස්සේ channel එකේ හිටියා 2000කට වැඩි ප්‍රමාණයක් කොවක් ගානක් හිටියා. ඊට පස්සේ අපේ YouTube channel එකක් තියෙනවා. ඒ channel එක follow මේ subscribe කරපු ළමයි හිටියා. දැන් පස්සේ exam එක ඉවරනාට පස්සේ කට්ටිය unfollow කරලා මුන් හොයා ගන්නවා. හරිද? ප්‍රතිඵල කිව්වේ ළමයි ගත්තාම දැන් 1000ක් හිටපු අනුමාන ගත්ත එකේ ප්‍රතිඵල කිව්වේ සාමාන්‍ය ළමයි 300කටත් අඩු ප්‍රමාණයක්. හරිද? 500කටත් 300කටත් අඩු ප්‍රමාණයක් තමයි රිසල්ට් කිව්වේ. ඒ රිසල්ට් අතරිනුත් සමහර වෙලාවට අයිලන්ඩ් රෑන්ක් දාපු උන් එතන ඉන්න ඇති. දැන් මම දන්නේ මට කිව්වේ නෑනේ. හරිද? අයිලන්ඩ් රෑන්ක් දාපු ඩිස්ට්‍රික්ට් රෑන්ක් මුල් පෙළේ 10 අතර මුල් 10 අතර 20 අතර නේද? ගොඩක් එහෙම 100 අතර එහෙම හිටපු ළමයි ඉන්න ඇති ලංකාවේ. මං හිතන්නේ යාපනයේ රෙන්ඩ යාපන දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ඇරෙන අනිත් දිස්ත්‍රික්ක වල සමහරලාට මේ අනුමාන ෂෙයා වෙන්න ඇති දැනගන්න ඇති. හරිද කොහොම වුණත් හරිද ළමයිට මුල මතක තියෙන්න ඕනේ කියන එක හොඳට මතක තියාගන්න. ඕගොල්ලන් ගුරුවරු ඔයාලට එක විෂයක් හරි මොනවා හරි ඔයා පන්තියකට කියනයි ගුරුවරයා අවසර කරන්න එපා මොකද. හරිද? ඒකට සම්බන්ධ වෙන්න වගේම අනිත් ගුරුවරුන්ට රිසර්ච් කියන්න ඕගොල්ලෝ. හරිද? ගුරුවරු බලාගෙන ඉන්න ඔයා රිසර්ච් කියන කල ඔයා කියයිද කියන එක. හරිද? එහෙනම් ගුරුවරු අමතක කරන්න එපා. දැන් මගේ පන්තියට ඍජුවම සම්බන්ධ වුණා නැතත් ඔයා මට රිසර්ච් කියන එක මට වෙන වටිනවා. ඒක මගේ ආත්ම තෘප්තිය. හරිද? ආත්ම තෘප්තිය කියලා කියන්නේ අපි නේද ඒක. හරිද? ඒකට ඒක තමයි අපිට තියෙන ලොකුම සතුට. හරිද? එහෙම කියපු ළමයි ඉන්නවා. හොඳ රෑන්ක් දාපු ළමයි ඉන්නවා මේ සැරේ. මම රිසර්ච් දාලා තියෙනවා ඔය මගේ Facebook page එකේ ඊට පස්සේ WhatsApp channel එකේ ඒ වගේ දාලා තිනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේ සර් හොඳද නැද්ද කියන එක ළමයිෙන් අහන්න පුළුවන්. ඔයගොල්ලෝ දැනගෙන කොහොම හරි මෙතන සෙට් වෙලා ඇති සර් කොහොමද මේ වැඩසටහන යන්නේ කියන එක. මම ඉක්මනට කතා කරන්න වැඩි වෙලා නැහැ. මේ කාලගුණයේ තියෙන ප්‍රශ්නත් එක්ක මම ඉක්මනට වැඩේ ඉවර කරනවා. තව විනාඩි කිහිපයක් ඇතුළත. හරිද? හරියට අහගන්න පුතේ. ඒක ඕගොල්ලන්ට පුළුවන් පුතේ මැයි මාසේ 10 වෙනිදා වෙනකල් මේ වැඩේට සම්බන්ධ වෙන්න කාලේ තියෙනවා. හරිද? මැයි 10න් පස්සේ. කියන්නේ 11 වගේ අපි වැඩේ ක්‍රියාත්මක කරනවා. මේ මාස 5 වැඩසටහන ක්‍රියාත්මක කරන ඉතිහාස සහ භූගෝල විද්‍යාව. හරිද? එතකොට
ඒකට මේ විෂයන් තුනටම මම සපෝට් කරනවාද සර්? ඉතිහාසය භූගෝල විද්‍යාව විතර නෑ. තුනටම සපෝට් කරනවා. ඔබ ලියන තුනටම මම සපෝට් කරනවා. ඒකට ඒ තුනටම හොඳ රිසර්ච් එකක් එක්ක ඔයාලට හොඳ රෑන්ක් එකක් එක්ක කැම්පස් යන්න මම උදව් කරනවා. ඊපාරේ ඒවා සෙකන්ඩ් චයිස් තර්ඩ් චයිස් ළමයි ඒ අවුල් තියාගන්න එපා. දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන ඔයා මේ පාර කොහොම හරි හොඳ රෑන්ක් එකක් දාලා හොඳ රෑන්ක් එකක් දාමු. ගිය පාරට වැඩිය හොඳ රිසර්ච් එකක් දාමු. ෆ්‍රෙෂ් අය ළමයි හිතාගන්න මේ පාර මම කොහොම හරි හොඳ රෑන්ක් එකක් එක්ක හොඳ රිසර්ච් එකක් දාලා මම කැම්පස් යනවා. ඒ අරමුණින් වැඩ කරන්න. නිකන් ඔහේ ඉන්නත් එපා මගේ පන්ති යන ළමයිට. මම මේ විශේෂයෙන් කියන්නේ එනවානේ ඒක දැනගන්නේ මේ ආවේ නේද? එතකොට මම කියන්නේ වැඩ කරන්න බලාගෙන මේකට සෙට් වෙන්න. අද ගොඩක් අය අඩුයි මේ කාලගුණයේ ප්‍රශ්නත් එක්ක මේකට සම්බන්ධ වෙලා හරිද? එතකොට මෙන්න මෙහෙමයි වෙන්නේ. මැයි 10 වෙනකල් ඕගොල්ලන්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් ක්‍රියාත් කරනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඊට කලින් සම්බන්ධ වුණොත් හොඳයි. වැඩ ටික ලස්සනට මුලින් ඉඳන් කරන්න. එතකොට ඉතිහාසය සහ භූගෝල විද්‍යාව සිලබස් එක අවසන් කරනවා. ඊට පස්සේ පේපර් ක්ලාස් එකක් ඒක ඇතුලේ යනවා. ඊට පස්සේ රිවිෂන් පාර්ට් එකක් යනවා. මේ සියල්ල ආවරණය කරලා මැයි සැප්තැම්බර් මාසේ වගේ වෙනකොට ඕගොල්ලන්ට සියලු වැඩ අවසන් කරලා ඔක්තෝබර් වෙනකොට සැම්පල් හැත්ති කරනවා. ඔය ටික තමයි යන්නේ. ඒකනේ ඔයගලන්ට දැනගන්න ඕනේ මොනවද මේක වෙන්නේ කියන එක. හරිද? ඒක ඔය ටික තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ. පන්ති ඇතුලේ ඉතිහාස සහ භූගෝල විද්‍යාව කරලා ළමයිට මම ආරාධනා කරනවා මේ වැඩේට සෙට් වෙලා වැඩි කරගන්න. මම ගැන තව දන්නේ නැත්නම් ඔයගොල්ලෝ හොයලා බලන්න සුකුන්සර්ගේ පන්ති ආපු ළමයි කවුද? මේමයි රිසර්ච් කොහමද ඒවා බලලා පන්තියට සෙට් වෙන්න කියලා මම කියනවා. එහෙනම් ওই ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අපි මාස 5න් හොඳ රෑන්ක් ටෙස්ට් රෑන්ක් එකක් දාලා මුල් පෙළේ දිස්ත්‍රික් අතර මුල් පෙළේ හොඳ රෑන්ක් එකක් දාලා කැම්පස් යමු. එහෙනම් හැමෝම සෙට් වෙන්න පන්තියට. ඉදිරි දැනුවත් කිරීම සියල්ලම group WhatsApp channel එකෙන් follow කරලා තියාගන්න, YouTube channel එක subscribe කරලා තියාගන්න. සියලු දැනුවත් කිරීම කරනවා. අර අනුමාන වැඩසටහනත් අපේ යනවා. හරිද? ඒවා ඕගොල්ලන්ට ලොකු support එකක් වෙයි ඉස්සරහට. එහෙනම් ටික තමයි කියන්නේ පුතේ. මොනවා හරි තව දැනගන්න දෙයක් තියෙනවා මට WhatsApp message එකක් දාන්න. මගේ number එක නම් ඔයගොල්ලෝ දන්නවනේ මේ වෙනකොට group එකේ තියෙනවා. අය number එක ලියන්න අවශ්‍ය නැහැ. ගොඩක් අය දන්නවා. මම ඔන්න number එක ලියන්නම්. නම්බර එක 0.76යි 60යි 73යි 726. හරිද? 0.76යි 60යි 73යි 726. මේ නම්බර එකට WhatsApp message එකක් දාන්න. කෝල් ගන්න එපා ඔබට. හරිද? WhatsApp message එකක් දාන්න පුතේ. එහෙනම් අපි වැඩේ සෙට් වෙමු. අපේ වැඩේ දියත් කරන්න පුතේ 10 වෙනිදායෙන් පස්සේ. හරිද? 11 වෙනිදා වගේ මේ වැඩේ ආරම්භ කරනවා. කාලසටහන් අනුව. ඒ සියල්ල. හරිද ඔයගොල්ලෝ? ලියාපදිංචි වුණාට පස්සේ අලුත් ගෲප් එකකට ඇඩ් කරනවා මේ පන්තියට මාස 5න් රෑන්ක් එකක් කියන එකට. ඊට පස්සේ ඒ ගෲප් එක හරහා ඉදිරි දැනුවත් කිරීම ටික කරනවා. හරිද? එහෙනම් හැමෝටම ඔය ටික තමයි කියන්න ඕනේ. එහෙනම් හැමෝම සෙට් වෙන්න. අපි හොඳ රෑන්ක් එකක් එක්ක රිසර්ච් එක A+3ක් දාලා හොඳ රෑන්ක් එකක් දාලා දිස්ත්‍රික්කයේ මුල් 10 අතරට නැත්නම් දිස්ත්‍රික්කයේ මුල් 100 අතරට නේද? එන්න මහන්සි වෙමු, වැඩ කරමු. කම්මැලි යෝ එන්න එපා. වැඩ කරන්න පුළුවන්, කැප වෙන්න පුළුවන්, ටිකක් නිදි මරන්න පුළුවන් නේද? කියන වැඩ කරන්න පුළුවන්, හිතලා වැඩ කරන්න පුළුවන් ළමයි සෙට් වෙන්න. හරි? උවමනාව තියෙන උන් සෙට් වෙන්න. එහෙනම් හැමෝටම දෙනුවන් සරණයි. ජය වේවා. අපි 10 වෙනිදාන් පස්සේ සෙට් වෙමු හැමෝම. ජය වේවා. හරි.